වැඩිම හානියක් ලක් වුණේ දිත්තා සුලිකුණාටුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුවට. අපිට ක්ෂණිකව කළ හැකි දේවල් තිබ්බා කීපයක්. ඒ හරහා අපි සමහර මාර්ග සම්පූර්ණයෙන් විවෘත කරගැනීමේ හැකියාව ලැබුණා මාස කීපයක් ඇතුළත. නමුත් ප්‍රධාන වශයෙන් ප්‍රධාන මාර්ගයේ උඩරට මාර්ගය තමයි දැඩිවම හානියට ලක් වෙලා තිබ්බේ. මේ නිසා තමයි අපිට යම්කිසි කාලයක් ගත වුණේ. ඉතින් මුල වෙනකොට අපිට හැකියාව ලැබුණා බදුල්ල ඉඳලා අඹේ වෙල දක්වා කොටස දුම්රිය ප්‍රවාහනය සඳහා ලබා දෙන්න. ඊට පස්සේ ඉතුරු කෑල්ල තමයි අපිට තිබ්බේ පහුගිය දවස්වල 20 වෙනිදා අපි පටන් ගත්තා. අඹේ වෙල සිට නානුවේ දක්වා මේ කොටස අපි යථාවත් කරලා බාර දුන්නා. උඩරට මාර්ගය තමයි රබුකන ඉඳලා නුවර දක්වා දුම්රිය මාර්ගය. මේකේ සෑන් ප්‍රමාණයක් අපිට අලාභාණයට ලක් වෙලා තිබේ. සෙක්ෂන් 97ක් විශාල විදියට හානි වෙලා තිබ්බා. ඒ 97න් 92ක් මේ වෙනකොට සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. තව 5ක් තියෙනවා. මේ 5 අපිට තනියම දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහාය ඇතිව පමණක් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒක අපි විශේෂ තාක්ෂණික සහාය තියෙන NBRI ආයතන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව තමයි ඒගොල්ලෝගේ ඩිසයින් කරලා සර්වේ කරලා ඒගොල්ලෝගේ ඇස්ටිමේට් හදලා තමයි අපිට ලබා දෙන්නේ. ඒතර දෙගොල්ලෝ එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා යම්කිසි කාලයක් ගත වෙන එක පැත්තකින්. ලොකු බලාපොරොත්තුවක් තියෙන මේ අවුරුද්ද අවසන් වෙනකොට මේ සම්පූර්ණ නුවර දක්වාම මාර්ගයත් අපිට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා හැකියාව තියෙනවා.